ලංකාවේ මෙතෙක් කාලයක් කියන්නේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අල්ලපු වැටලීම් වලට දායක වුණ SSP එක නාකොටික් එක SSP හේමාල් එයාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා එයාගේ යුනිට් එකෙන්. එක්තරා පාතාල එහෙම නැත්නම් මිනි මැරුමකට සම්බන්ධ වුණ කතාවක් ලංකාවට ගේනවා. එතකොට ඒකට අනවශ්‍ය විදිහට ප්‍රචාරණයක් ලබා දීලා තියෙනවා. පාතාල කල්ලි නායකයෝ ලංකාවට ගෙනෙද්දී රටේ ප්‍රධාන ඇමතිවරු යනවා පාතාල කල්ලි නායකයෝ ගේනවා බලන්න එයාපෝට් එකට. අදාළ කාන්තාවගේ මොලේ ගැන ගියපු පාර ගැන ඒ අනවශ්‍ය කතාවන් රටක මං කියන්නේ ඒ වගේ කියන්නේ මේ දෙයක් අපි වුණත් ඒ ප්‍රචාරයක් කරන්න ඕනේ නැහැ. එතකොට මේවා දකින්න පොඩි දරුවෙකුට හිතෙන්නේ මේ රටේ මේ පාතාලයට යනවා කියන්නේ එහෙම නැත්නම් මේ මිනිමරුමක් කරනවා කියන්නේ ඒ තරමට හොරු දෙයක්ද මේ ගියපුවාම මුළු රටම කලබල රටේ මිනිස්සු මේ දේවල් දිහා බලාගෙන මේක මහා ලොකු ප්‍රචාරණයක් දීලා මේ දිහා බලනවා. හරි අපූර්ව කතාව තමයි මේ ලංකාවේ වෙන්නේ. එතකොට මේ ළඟදී පෙරේදා ලස්සන සිදුවීම් කිහිපයක් වුණා. අපි ඒ ගැන තමයි අතරම අද කතා කරන්න සූදානම් වෙන්නේ. අතර මතක් වෙදිත් hina යනවා. ඒ තමයි මොකද මේ එක්තරා පාතාල එහෙම නැත්නම් මිනි මැරුමකට සම්බන්ධ වුණ කතාවක් ලංකාවට ගේනවා. එතකොට ඒකට අනවශ්‍ය විදිහට ප්‍රචාරණයක් ලබා දීලා තියෙනවා. මට තේරෙන්නේ මේ ඇයි එහෙම ප්‍රචාරණයක් එහෙම අනවශ්‍ය මේ ප්‍රචාරණයක් මේ කට්ටිය ප්‍රොමෝට් කරන්නේ මෙහෙම බොරුවට ඇයි කියන එක. එතකොට ඒ කියන්නේ පාතාල කල්ලි නායකයෝ ලංකාවට ගෙනෙද්දී රටේ ප්‍රධාන ඇමතිවරු යනවා පාතාල කල්ලි නායකයෝ ගේනවා බලන්න එයාපෝට් එකට. එතකොට දැන් මේ අනවශ්‍ය විදිහට ඒ කියන්නේ මිනි මැරුමකට සම්බන්ධ වුණ කතාක්ව ලංකාවට ගේනවා කියලා ඒක මුළු රටේම නිවුස් එකක් කරගෙන මට තේරෙන්නේ ඇයි මේ වගේ පොඩි ප්‍රශ්න මේ රටේ ප්‍රධාන මාතෘකාවක් විදිහට කරගෙන තියෙන්නේ කියලා. එතකොට ඒකත් එක්කම අනිත් එක තමයි මොකද මේ වගේ දේවල් වෙනකොට රටේ තියෙන ඒ කියන්නේ දැන් පොඩි දරුවෙකුට බලද්දි පේනවනේ. එතකොට මේවා දකින්න පොඩි දරුවෙකුට හිතෙන්නේ මේ රටේ මේ පාතාලයට යනවා කියන්නේ එහෙම නැත්නම් මේ මිනිමරුමක් කරනවා කියන්නේ ඒ තරමට හොරු දෙයක්ද මේ ගියපුවාම මුළු රටම කලබල රටේ මිනිස්සු මේ දේවල් දිහා බලාගෙන මේක මහා ලොකු ප්‍රචාරණයක් දීලා මේ දිහා බලනවා. එතකොට පොඩි කෙනෙක්ට හිනත් පේන්නේ මේක මහා ලොකු විශාල දෙයක්. ඇයි මේ අනවශ්‍ය ප්‍රචාරණයක් මේ ලබා දෙන්නේ? ඒ විතරක් නෙවෙයි මම දැක්ක ඒක තමයි හොඳම කතාව. මේ අනවශ්‍ය විහිළුවක් එක අනවශ්‍ය කාරණාවක් මේ කියනවා රටේ ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ ඒ අදාළ කාන්තාවගේ මොලේ ගැන ගියපු පාර ගැන ඒ අනවශ්‍ය කතාවන් රටක මං කියන්නේ ඒ වගේ කියන්නේ මේ දෙයක් අපි වුණත් ඒ ප්‍රචාරයක් කරන්න ඕනේ නැහැ. මේ අඩුම ඒ කියන්නේ ඒ ඇමතිවරයා ගැනත් අපි නිකන් කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මං කියන්නේ ඒ වගේ දේවල් වැරදි. එතකොට ඒ වගේ දේවල් එක එතකොට ඒ විතරක් නෙවෙයි හරිම හොඳම කතාව තමයි දැන් ඔය ඔක්කොම ASCII ලංකාවේ මෙතෙක් කාලයක් කියන්නේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අල්ලපු වැටලීම් වලට දායක වුණ SSP එක නාකොටික් එක SSP හේමාල් එයාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා එයාගේ යුනිට් එකෙන්. එතකොට ඒකට වැරද්ද හේතුව ඒ කියන්නේ ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ ලොකුම මත්ද්‍රව්‍ය එහෙම අල්ලන්න බෑ. ඒ කියන්නේ ගොඩක් කැල්ලුවොත් මාරු කරනවා කියලා. තේරෙන්නේ නැහැ. ඉතින් කොහොමද ඉතින් ගෙනියන්නේ මේ ඉස්සරහට? එතකොට මේ රටේ අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය ප්‍රචාර ලබා දෙන. එතකොට ඒ ප්‍රචාරණ ASCII අර වගේ රටේ වැදගත් ඒ කියන්නේ උසස් තනතුරු වල ඉන්න ඕනි මිනිස්සුන්ව ඒ තැන් වලින් අදගෙන කාගේ වමනාවටද මේවා වෙන්නේ? right? එතකොට ඔන්නෝ දේවල් තමයි කතා වෙන්න ඕනේ මාතෘකාව. හැබැයි කතා කරන්නේ අනවශ්‍ය මාතෘකාවක් ASCII වෙන පොඩි සිද්ධි දාමයක් තියෙනවා. ඒවා සිද්ධ වෙන්නේ කාගේ වමනාවටද මොකක්ද හේතුව? මේ වගේ කියන්නේ මේ වගේ දේවල් කතා කරන්න දැනගන්න විස්තර අපිත් එක්ක ඔයාලගේ අදහසත් අපිත් එක්ක ෂෙයා කරගන්න. අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන්න. අපේ Facebook Instagram TikTok channels follow කරන්න. follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ජය වේවා.